සංස්කෘත සාහිත්‍යයේ තියෙනවා අංජනන් දදිතාම්බූලං කර්පා සංග්‍රහිමේ වෙච්ච ඉක්ෂුදණ්ඩන් තිලම් මූර්කං මර්දනං ගුණවර්ධනං. සමහර වෙලාවට අපි දරුවන්ට යම් දෙයක් කියලා දෙනකොට උගන්වනකොට සමහර වෙලාවට දඬුවම් කරන්න සිද්ධ වෙනවා. ඇයි එහෙම මම කියන්නේ? හේතුව තමයි ඔය හඳුන්ලීය මේ සංස්කෘත ශ්ලෝකයේ සඳහන් කරනවා පඬිවරයා. හඳුන්ලීය අරගෙන ඕක තලනකොට එහෙම නැත්නම් ගල ගන්නකොට නේද සුවඳ එන්නේ කි. ඊළඟට කියනවා ඔය මුං කව්පි වගේ දේවල් අමුයෙන් කන්න පුළුවන්ද? අමුයෙන් කන්න බෑ. හැබැයි තම්බලා ගත්තාම හොඳ ධාන්‍ය වර්ගයක්, හොඳ ආහාරයක් රස කරලා කන්න පුළුවන්. ඒ වගේම තමයි උක් අපි කන්න ගත්තාම උක්දණ්ඩ හොඳට හපලා ගත්තාම තමයි පැණි රස එන්නේ. ඒ වගේ කියනවා අපි සමහර වෙලාවෙදි තරවටු කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකේ හොඳ ප්‍රතිඵලයක් එන්න ඕනේ නේ. හොඳ රසක් එන්න ඕනේ, ගුණයක් එන්න ඕනේ. අර කියනෝනේ කතාවට ගමේ කතාවක් තියෙනවානේ. හැඳි ගාලා හදන හොද්දයි හැඳි නොගා හදන හොද්දයි දෙකක් කියනවානේ. හොද්ද හොඳට හැඳි ගෑවොත් තමයි රස තියෙන්නේ නේ. හැබැයි හොද්ද හැඳි නොගෑවොත් මොකද වෙන්නේ? කන්න පුළුවන්ද? කන්න බෑ. අන්න ඒ නිසා සමහර වෙලාවට චුට්ට හරි දඬුවම තරවටු කිරීමක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ආදරෙන්.